Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම ගොඩක් හොඳින් නැති කියලා. ඔන්න ඉතින් අද මට නම් ගොඩක් සතුටු දවසක්. අද අප්‍රේල් මාසේ 8 වෙනිදා ඒ කියන්නේ මගේ බර්ත්ඩේ එක දවස. ඉතින් මගේ බර්ත්ඩේ එක දවසේ මම මට දීපු තෑගි වගේම අනිත් අයගෙන් මට හම්බුන තෑගි මොනවද කියලා තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මගේ බර්ත්ඩේ එක දවසේ උදේම මට මෙන්න මේ ලස්සන මල් පොකුර හම්බුණා. ඉතින් ඉස්කෝලේ කාලේ ඉඳන්ම මගේ ළඟින්ම හිටපු යාළුවෝ දෙන්නෙක් තමයි මට මේ ලස්සන මල් එක එවලා තිබුණේ. ඉතින් මගේ බර්ත්ඩේ එකට මම මටම දීපු තෑග්ග තමයි මේ තියෙන්නේ. ගිය අවුරුද්දේ ඉඳන්ම මට ඕන වෙලා තිබුණා 2026 මගේ බර්ත්ඩේ එකට කලින් iPhone 15 brand new phone එකක් ගන්න. ඉතින් මට ඕන වෙලා තිබුණේ iPhone 15 256 storage තියෙන pink color phone එකක් ගන්න. ඉතින් ඒක මම ගිය අවුරුද්දේ දෙසැම්බර් වෙද්දිම ගත්තා. ඉතින් මම ආසම දේ early birthday gift එකක් විදිහට මම මටම දුන්නා. අපි කැමති දේවල් අනිත් අය අපිට දෙනකන් ඉන්නේ නැතුව කොහොම හරි අපි මේ දේවල් ලබා ගනිද්දි දැනෙන සතුට වචන වලින් නම් කියන්න බෑ. ඉතින් මේ තියෙන්නේ මගේ බර්ත්ඩේ එක දවසේ මට හම්බුන දෙවනි මල් පොකුර. මේ මල් එකත් එක්ක මම ආස කරන විදිහේ දේවල් ගොඩක් මට හම්බුණා. විශේෂම දේ තමයි මට මේ මල් එක හම්බුනේ මගේ ජීවිතේ මම බිඳුවටම වැටෙන හැම තැනකදීම මාව දරාගෙන මගේ ළඟම ඉන්න මට දුක හිතෙන මම තනි වෙන හැම මොහොතකම මගේ ළඟින්ම ඉන්න කෙනාගෙන්. මගේ ජීවිතේ අස්සක් මුල්ලක් නෑර හැම දෙයක්ම දන්න කොටින්ම කිව්වොත් මම තරමටම මාව දන්න කෙනෙක් ඉන්නවනම් ඒ මේ කෙනාම තමයි. ඇත්තටම අපේ ජීවිත ඇතුලේ අපි දුක් වෙන වෙලාවල් වලදී අපි තරමටම දුක් වෙන අපේ සතුටේදී ඒ තරමටම සතුටු වෙන කෙනෙක් ලැබෙනවා කියන්නෙම ඒක තමයි අපේ ජීවිතයට ලැබෙන වටිනම තෑග්ග. ඉතින් මෙතන තියෙන දේවල් වලින් මේ කොෆි මග් එක මං කාලයක් තිස්සේ ගන්න ගොඩක් ආසාවෙන් ඉඳපු දෙයක්. ඉතින් මං කැමති හැම දෙයක්ම එයා දන්න නිසා මේ කොෆි මග් එක යාමට ගෙනත් තියෙනවා. මේ තියෙන්නේ මේ පාර මගේ උපන්දිනේට මල්ලිගෙන් හම්බුන තෑග්ග. ඉතින් මම අලුතෙන් ෆෝන් එකත් ගනිපු නිසා මල්ලි මේ පාර මගේ උපන්දිනේට මේ AirPods දෙක තමයි මට දුන්නේ.